හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් අපි සිරිපාදේ ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ ගියේ කොහෙද කියලා තමයි මේ vlog එකෙන් අරගෙන එන්නේ. අපි කියන්නේ මමයි මගේ මහත්තයයි මහත්තයාගේ යාළුවා එයාගේ නෝනයි මගේ මහත්තයාගේ අම්මයි. අපි පස් දෙනා තමයි අද මේ ගමන ගියේ. අපි අද යනවා ලස්සන තැන් දෙකකට. ඔයාලත් දන්නවා ඔයාලා ගිහිල්ලා තියෙන අයත් ඇති. අපි මුලින්ම ආවේ නෙල්ලිගලට. බලන්නකො ලස්සන මාරම අවුසරයි. අපිට කකුල් රිදෙනවා. අපි ටිකක් අමාරුවෙන් තමයි හිටියේ. මොකද සිරිපාදේ ගිහිල්ලා ඇවිල්ලා පහුවදා තමයි අපි මේ ගමන ගියේ. ඒත් අපි යන්නම හිතුවා. මොකද ආයෙත් යන්න වෙන කාලෙකටනේ. ඒක නිසා අපි මේ පැත්තේ තියෙන තැන්වල ඇවිදලා එන්න ඕන කියලා හිතලා අපි පස් දෙනා මේ ගමන ගියා. හරි. අපි දැන් ඉන්නේ නෙල්ලිගල. පේනවනේ අවුසර කොච්චරද කියලා. යන්න බැරි තරම් කකුල් පිච්චෙනවා. ඒ තරමටම අවුසරයි. බලන්නකො ලස්සනයි පන්සලේ. නෙල්ලිගල ගිහින් තියන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. හරි. අපි මුලින්ම ධාතු මන්දිරයට තමයි යන්නේ. එතනට ගිහිල්ලා එතන වැඳලා තමයි අපි තවත් ලස්සන තැනකට යනවා. එතනට නම් අපි දෙන්න යන ෆස්ට් ටයිම් තමයි. මාරම ලස්සන තැනකට තමයි යන්නේ. මේ ඉන්නේ අපේ අම්මා. අපි ධාතු මන්දිරයට ගිහිල්ලා වැඳලා තමයි ඊළඟට අපි මෙතන ඉඳන්ම කෑවා. මොකද අපි උදේ කාලාවෙන් නැති නිසා. කාලා තමයි අපි ඊළඟ ලස්සන තැනට යන්න පිටත් උනේ. හරි. මේ තියෙන්නේ ඒ ධාතුන් වහන්සේ කරඬුවක් තියෙනවා. තව ඒව තැන්පත් කරලා තියෙන තැන. හරි. අපි එතන ඉඳන් කාලා ඔක්කොම කරලා ඉවර වෙලා ඊළඟ ලස්සන තැනට යන්න තමයි මේ පිටත් උනේ. හරිද? අපි යමු ඒ ලස්සන තැන බලන්න. දැන් ඉන්නේ අපි නුවර. අපිට පාර වැරදුනා කීප සැරයක්ම. ගොඩක් තැන්වලදී කට්ටියකින් අහා තමයි ගියේ. මොකද අපි ගිහිල්ලාම නැහැ. මැප් එක දාගෙන ගියේ. ඒත් අපිට පාර වැරදුනා. අපි කොහොම හරි තැනට හොයාගෙන ගියා. මේ තියෙන්නේ නුවර. ඔයාලා දන්නවා මේ තැන්වලට එන්න ඕනේ නැහැ. අපිට පාර වැරදුන නිසා තමයි අපිට මේ තැන්වලට එන්න ඕනේ. අපි යන තැන නම් මාරම ලස්සනයි. ටීවී එකේ එහෙමත් පෙන්නුවා. ඔයාලා හැමෝමත් දන්නවා ඇති. හන්තාන සඳගිරි මහා සෑය. අන්නේ පන්සලට තමයි අපි ආවේ. සෙනග හිටියෙත් නැහැ ගොඩාක්. අපිට ඇති තරම් වඳින්න, ඇති තරම් එතන ඉන්න පුළුවන්කම තිබුණා. ඉතින් බලන්නකො මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. යනකොටම පඩිපෙලක් තියෙන. මේ පඩිපෙලෙන් යන්න බැරි නම් උඩටම යන්න පාරකුත් හදලා තියෙන්නේ. අපි ගිය පළවෙනි පාරනේ. ඒ හින්දා තමයි මේ අත්දැකීම් ගැන ඔයාලටත් කියන්නේ. අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. අපි නම් උඩටම ගියා. මොකද අපේ කකුල් රිදෙන නිසා අපි ඔක්කොටම අමාරුයිනේ. අම්මා නම් සිරිපාදේ ගියේ නැහැ. ඒ වුණාට අපි හතර දෙනාට කකුල් රිදෙනවා. ඒ නිසා අපි උඩටම වාහනෙන් ගියා. මේ යන පාරෙන් තමයි උඩටම යන්න පුළුවන්. බලන්නකෝ යන පාරේ වටපිටාවේ ලස්සන ගස් කොළන් වැවිලා මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඔයාලත් ගිහින් නැත්නම් අනිවාර්යෙන් යන්න. ලස්සන පන්සලක්. අපි පොය දවසක නෙවෙයි ගියේ. ඒ වුණත් ඒ නැත්තත් මාරම ලස්සන පන්සලක් තමයි ඉතින් මේ. අපි පාක් එකට කාර් එක දාලා තමයි අපි උඩට ගියේ. ඔය පේන්නේ ඒ සඳගිරි මහා සෑයේ තියෙන ලස්සන චෛත්‍ය. අපි මෙතන කාර් එක නවත්තලා තමයි උඩට ගියේ. අපි යමු එහෙනම්. ඔන්න මෙතන තමයි සඳගිරි මහා සෑය උඩ චෛත්‍ය රාජානන් වහන්සේ තියෙන තැනට යන්න තියෙන්නේ.
මෙතනින් චෛත්‍ය ඇතුළට යමු මොනවද තියෙන කියලා බලන්න. බලන්නකො චෛත්‍ය ඇතුළට ඇතුල් වෙන තැනම තියෙන ලස්සන. අපි මෙතන යනකොට කට්ටියක් බුදුන් වඳින ගමන් තමයි හිටියේ. අපි එතනින් අනිත් පැත්තෙන් ගියා ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මාරම ලස්සන දෙයක් තමයි මම දැක්කේ. මොකද ආපු පළවෙනි වතාව, ඒ වගේම මේ වගේ දෙයක් දකින්න පළවෙනි වතාව. බලන්නකො මාරම ලස්සනයි. මම ඔයාලට මෙතනින් පෙන්නන්නම් ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. එතන ධාතුන් වහන්සේලා කරඬු මාරම ලස්සනට එතන තැන්පත් කරලා තියෙනවා. ඇත්තටම මේ වගේ දේවල් බලන්න ඔයාලත් අනිවාර්යෙන් යන්න. මෙතන වටේට පොඩි ලයිට් ගහලා තියෙනවා. අන්නේ තැනකින් තමයි මම මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. හරි. අපි දැන් ගෙදර යන තමයි මේ පිටත් උනේ. අපි ආයෙ කොහෙවත් ගියේ නෑ. අපි කෙලින්ම ගෙදර තමයි ගියේ. මොකද අපි දැන් කකුල් ගොඩාක් රිදෙනවා මේ වෙද්දී. අපි ඔක්කොටම ගොඩක් ටිකක් අමාරුයි. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. මේ වීඩියෝ එක ගැන හිතන මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට මං ගිහින් එන්නම්. bye.